රජයේ දින 100 වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ජනාධිපති උපදේශක තිලක් රණවිරාජා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු කිහිප දෙනෙකු එක්ව සිටියා. දැනගන්න ලැබුණු දෙයක් තමයි මේ දින 100 ගැන හරි අවබෝධයක් මාධ්‍යයට ලැබිලා නැහැ කියලා. ඒ නිසා ශනිකව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන්න තීරණය කරා. නමුත් ප්‍රථමයෙන් කියන්නට ඕන අපේ සූදානම හොඳටම මදි. නමුත් තමුන්නාන්සලා පැමිණ සිටිනවා කියපු ආරංචිය නිසා මම ඉදිරිපත් වුණා මේ වැඩසටහන ඉදිරිපත් කරන්න. මම මේ කරන්නේ වෙන කෙනෙකුට අයිති කටයුත්තක්. රජයේ දින 100 වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබුවේ ප්‍රධාන අංශ 15ක් ඔස්සේ. රාජ්‍ය සේවක සහන, සාමාන්‍ය ජනතාවට සහන සැලසීම, සමාජ ආරක්ෂණය, මුදල්, කර්මාන්ත හා ආර්ථික, සෞඛ්‍ය සහ අධ්‍යාපනය ආදී අංශ අතරින් ප්‍රධානයි. රාජ්‍ය සේවකයන්ට ලබා දෙන සහන යටතේ රාජ්‍ය සේවක වැටුප රුපියල් 10000කින් වැඩි කිරීම හා එහි මූලික පියවර ලෙස පෙබරවාරි මාස වැටුපට රුපියල් 5000ක වැඩිවීමක් ලබා දීම, විශ්‍රාමික වැටුප් විෂමතා ඉවත් කරන තෙක් රුපියල් 3000ක මාසික අන්තර්දීමනාවක් ලබා දීම දින 100 තුලදී ක්‍රියාත්මක කළ වැඩසටහන් අතරින් ප්‍රධානයි. සමෘද්ධි සහනාධාරය 200ක් දක්වා වැඩි කිරීම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග 13ක මිල පහත හෙලීම, ඉන්ධන මිල අඩු කිරීම, සෑම මවකටම දරු ප්‍රසූතියේදී රුපියල් 20000ක දීමනාවක් ලබා දීම, ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් පහත හෙලීම ආදී වැඩසටහන් රජය ක්‍රියාත්මක කළේ සාමාන්‍ය ජනතාවට සහන සැලසීමේ අරමුණින්. මේට අමතරව වේ කිලෝවක් සඳහා රුපියල් 50ක සහතික මිලක් ලබා දීම, රබර් සඳහා රුපියල් 350ක පාවෙන මිලක් පවත්වාගෙන යාම සහ සියලු ගොවින අය 50%කින් කපා හැරීම යන වැඩසටහන් මේ වන විටත් ක්‍රියාත්මක කර අවසන්. නිදහස් සෞඛ්‍ය සේවයට අයවැයෙන් වෙන් කරන මුදල 3% දක්වා ඉහළ දැමීම, රජයේ රෝහල් වල ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය බෙහෙත් රෝහල් තුලින්ම ලබා දීම, රජයේ රෝහල්වල බාහිර ප්‍රතිකාර අංශ රාත්‍රී 10 දක්වා විවෘත කර තැබීම සහ දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද 80ක් දක්වා වැඩි කිරීම යන වැඩසටහන් නව රජයේ මේ වන විටත් ක්‍රියාත්මක කර අවසන්. කිරි ලීටරයක සහතික මිල රුපියල් 10කින් වැඩි කිරීම, ගොවීන්ට ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා දීම, ගොවීන් සහ දීවරයන්ට නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීම යන වැඩසටහන් තවමත් පවතින්නේ ක්‍රියාත්මක අධීරේ. GSP සහනය යලි ලබා ගැනීම ආදී පොරොන්දුද තවමත් ක්‍රියාත්මක මට්ටමේ පවතිනවා. පොලිසිය සඳහා ක්‍රමවත් උසස්වීම් ක්‍රමවේදයක් සකස් කිරීම, වතුකරේ ජනතාවට නිවාස ඉදිකිරීම යන වැඩසටහන්ද තවමත් ක්‍රියාත්මක මට්ටමේ පවතිනවා. දින 100 වැඩසටහන සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන්ට ලබා දී තිබූ ප්‍රගති සමාලෝචන වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියා. එහි සඳහන්ව තිබුණේ වැඩසටහන් 45ක් ක්‍රියාත්මක කර ඇති බවයි. නමුත් මීට අමතරව තවත් වැඩසටහන් 58ක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට සඳහන් කර තිබුණා. ඔබතුමා කිව්වා ක්‍රියාත්මක කරලා තියෙනවා කියලා 145ක් නෙවෙයි වැඩසටහන් 100න් 45ක්. ඒවා හදලා බැලුවන් පස්සේ 103ක් වෙන 103න් දෙතකොට මේක බලන්න. 103ක් වෙනවද? ඔව් අපි අතින් ගණන් වැරදීමක් වෙන්න ඇති. මොකද ඒ කියන්නේ සමහර ඇක්ටිවිටීස් සාමාන්‍ය බෙදලා තියෙනවා 1 2 වශයෙන්. එතනදී ඒ තියෙන ඇක්ටිවිටි 100න් 45ක්ම අපි ඉටු කරලා තියෙනවා. 51ක් ඉටු කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියා මාර්ග අනපන සම්මත කරලා තියෙනවා. මුදල් වෙන් කරලා තියෙනවා. සමහර දේවල් මහ ජනතාවට ගිහින් නැහැ.